මචං මම මේ කෝට්ට නරලේ තියාගත්තම මාව රයිනෝසිරස් කෙනෙක් වගේ පේනවද? මට නම් හිතෙන්නේ මේක එක්තරා මානසික විකෘතියක් විතරයි. අයියෝ සැකේ කියන්නේ මනෝවිද්‍යාත්මක දුර්වලකමක් නෙමෙයි බං. ඔබට මතකද රයිනෝසිරස් නාට්‍යයේ හිටියා බොටා කියලා චරිතයක්. ඌ හැමනිතරම කියන බලපං මම මේක ලියාගෙන තියෙන්නේ. බලපං. ඌ කිව්වා විද්‍යාත්මක ක්‍රමයකින් තොර මම කිසිම දෙයක් පිළිගන්නේ නැහැ කියලා. හැබැයි රයිනෝසිරස්ලා ඇවිත් කඩවල් කොඩු කරනවා. අනිත් එක ඔබට මතකද ඒකේ හිටපු සේවිකාවගේ පූස පව පාගනවා. ඒක භෞතික සැබෑවක් වුණා. ඒක පියවියසට පෙනෙන ස්පර්ශ කළ හැකි දෙයක්. ඩෙකාඩ් පෙන්නලා දුන්න විදිහට රයිනෝසිරස් කියලා කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක්. අනිත් එක නාට්‍යයේ පූසා මැරුණේ රයිනෝසිරස්ගේ බරුවට දරා ගන්න බැරි වෙච්ච හින්දා. ඒක භෞතික නීතියක් නිසා මවාගත් දෙයක් නෙවෙයි බං. ඔබ කියන්නේ පූසා මැරුණේ බර දරා ගන්න බැරි වෙච්ච හින්දා. බලපන්. හියුම් කියනවා හේතුව සහ ඵලය කියන්නේ අපේ මනසින් හදාගත්ත පුරුද්දක් කියලා. එතකොට උඹලා දෙන්නම මතු පිටින් බලන්නේ. භෞතිකවාදියා කියනවා ස්කන්ධය පහ මුලින්ම දැනෙන්නේ විඥාණයට. දැන් ওই ඩේසි ඉන්නවනේ. නාට්‍ය මුලදී ලස්සනට හිටියා. පස්සේ රයිනෝසිරස්ලගේ ഘോഷාව ලස්සන මේ සංගීතයක් කියලා හිතන්න ගත්තේ. ඇයිකේ තියෙන චින්තනය වෙනස් වෙච්ච නිසා. දැන් ওই බර්ක්ලි කිව්වා වගේ පැවැත්ම කියන්නේ දැක්මට. දැන් බෙරෙන්ජ ඉන්නවනේ රයිනෝසිරස් කෙනෙක් වෙන්න නැතුව ඉන්නේ බෙරෙන්ජ විතරයි. එයා තුල මම මිනිස්සෙක් කියන අභ්‍යන්තරික විඥානය ආරක්ෂා කරගන්න නිසායි. කොටින්ම කිව්වොත් ලෝකයේ පවතින අපේ හිත ඇතුළේ. උඹලා හතර දෙනාම ඉන්නේ එකම නිදක. උඹලා හදන්නේ මේ ලෝකයේ මිනිසා දෙන් කරන්නේ. දැන් හිතපන් ලෝකේ නැති මිනිසෙකුයි මිනිසෙකු නැති ලෝකයක් ගැන හිතන්න පුළුවන්ද? බෑනේ. දැන් මේ නාට්‍යයේ ඉන්න තර්ක ශාස්ත්‍රඥයා උත්සාහ කරන්නේ තර්කයෙන් ලෝකේ පාලනය කරන්න. දැන් උදම උදාහරණේ බල්ලුන්ට පාද 4යි. ඉසිදෝන්ට පාද 4යි. ඒක නිසා ඉසිදෝන් පොඩලේ. මචං මේක මිනිස් තර්කය ඇතුලේ ලෝකේ හිර කරන වැඩක් ඈ. මං කියන්නේ රයිනෝසිරස් කියන්නේ අපේ තර්කය සහ ලෝකය අතර සම්බන්ධය බිඳවැටෙන අවස්ථාව. දැන් බොයි කියන තර්කය ජීන් ඉස්සරහ කොටු උනේ නැද්ද? මෙන්න බලන්න. ජීන් කිව්වා සදාචාරය කියන්නේ කෘත්‍රිම දෙයක් රයිනෝල වීම ස්වභාවිකයි කියලා. එතකොට මිනිස්සු සදාචාරය වඩා උසස් කියලා කියන මොන පදනමකින්ද? රයිනෝල බවට පත් වුණාට සදාචාරයක් ඇති. නගරයේ හැමෝම රයිනෝල බවට පත් වුණා නම් ඔතන ඉන්න බෙරෙන්ජර් නෙමෙයිද විකෘති මිනිස්සයා වෙන්නේ. නෑ මචං. සදාචාරය කියන්නේ නිකන් අදහසක් නෙමෙයි. ඒක භෞතික පැවැත්ම රැක ගන්න හදාගත්ත සමාජ කිවිසුමක්. ජීන් රයිනෝසිරස් කෙනෙක් වුණ වෙලාවේ උඹට මතකද? උගේ මුළු ඇඟම කොළ පාට වුණා. ඌ රයිනෝසිරස් කෙනෙක් වගේ කුංචනාවක් කරගත්තා. එතකොට ජීව විද්‍යාත්මක පසුබිමක් බලනකොට කාල් මාක්ස් කිව්වා වගේ අපේ විඥානය තීරණය කරන්නේ අපේ භෞතික පැවැත්ම. මම හිතන්නේ රයිනෝසිරස්ලා වුණා කියලා ඒක සත්‍ය වෙන්න බෑ. සත්‍ය පවතින්නේ පුද්ගලයාගේ නිදහස් කැමැත්ත මත. රයිනෝසිරස් කරණය කියලා කියන්නේ සමාජයේ භෞතික විභවයේ කඩා වැටීම. භෞතිකවාදියාට හැම වෙලේම වරදින්න යන ඕකයි. ජීන්ගේ සිරුර වෙනස් වුණේ එයාගේ හිතේ තිබිච්ච ප්‍රචණ්ඩත්වය නිසා. මනුෂ්‍යත්වය කියන්නේ මස්පටක නෙවෙයිනේ. ආත්මීය ශක්තියට. දැන් බෙරෙන්ජ කියනවා මම අන්තිම මිනිස්සයා විදිහට ඉතිරි වෙනවා කියලා. එතකොට ඒක සත්‍ය වෙන්නේ නැහැ. සත්‍ය පවතින්නේ තනි පුද්ගලයෙකුගේ නිදහස් කැමැත්ත ඇතුළේ. ඔබ දෙන්නා හිතන්නේ දැන් මේ ලෝකේ අපිට වෙන විදිහට රැස් කරන්න පුළුවන් කියලාද? දැන් බලපන්. අර නාට්‍යයේ ඩේසි සහ බෙරෙන්ජර් උත්සාහ කරා ඒ දෙන්නා විතරක් මිනිස්සු විදිහට ලෝකය හදන්න. නේ? හැබැයි ඒක ෆේල්. ලෝකයේ මිනිස්සු අතර තියෙන සම්බන්ධය බිඳවැටෙනවා මිනිස්සුන්ට තනි පැවැත්මක් නැහැ. දැන් කාන් කිව්වා වගේ අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන තමා තුළ පවතින වස්තුව මොන වගේද කියලා අපි දන්නේ නැහැනේ. මං කියන්නේ රයිනෝසිරස්ලා කියන්නේ ඒ නොදන්න ලෝකේ අපේ තර්කණේ ආක්‍රමණය කියලා. අඩ උඹලා හතර දෙනා මෙච්චරලා කරගත්ත බොරුව මොකක්ද කියලා අපව මම බලන් හිටියේ. දැන් උඹලා ඔක්කොමලා රයිනෝසිරස් පැමිණීමට හේතුවක් වෙනවා. මූ එක විද්‍යාවට දැම්මා, මූ එක හිතකට ගාවගත්තා, මූ එක මොකද තර්කෙන් කියා. එතකොට හේතුවක් නැතුව දෙයක් වෙන්න පුළුවන්ද? අනිත් එක බං ඕකෝයි විද්‍යාවට කරන විහිළුවක්. ඒක විද්‍යාවේ පදනමට කරන නිග්‍රහයක්. ඔබ හොඳටම දන්නවා හැම භෞතික වෙනස් වීමකටම හේතුවක් තියෙනවා. රයිනෝසිරස්ලා ආවේ කොහෙන්ද කියලා අපි හැත්තටම දන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් එක්කෙනෙක් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒක හමුයි කියලා.
ගොය හැමනිතරම කියන හයිපචාවෝද මොකද්ද කියන එක පිළිගත්තොත් අපිට සිද්ධ වෙනවා මේ ගුරුත්වාකර්ෂණය වගේ ස්ථිර භෞතික නීති පවා අහෝසි කරලා දාන්න. භෞතික ලෝකයේ ක්‍රියා කරන්නේ ස්ථිර නීති පද්ධතියකට අනුව බං. අනිත් එක හම්බු බව කියන්නේ අපේ දැනුමේ තියෙන හිස්තැනක් මිසක් යථාර්ථයේ ස්වභාවයක් නෙමෙයි. එහෙම බැලුවොත් විද්‍යාව කියලා කියන්නේ විහිළුවක්. මචං උඹ තාම 19 සියවසේ විද්‍යාවට ඒ වෙලාවට ගන් ඉන්නේ. දැන් උඹ ඔය කියන නීතියට හේතුවක් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඕම හේතුව හොයාගෙන ගියාම ඒක තනිකරම ආඝාතයක් විතරයි බං. ලෝකේ කිසිම දෙයක් ස්ථිර නැහැ. අන්න එතනයි බං මියසු අපිට කියන්නේ ලෝකේ තියෙන පරම සත්‍ය. නිරපේක්ෂ හම්බව. දැන් ඔය රයිනෝසිරස්ලා අපිට හේතුවක් තියෙනවා. ඒක නිකන් සිද්ධියක් විතරයි. ලෝකේ මිනිසාගේ සායත්තයි බං. දැන් මොකද රයිනෝස් පොඩි රයිනෝසිරස් එකේ දැන් තර්ක ශාස්ත්‍රඥයන් ඉන්නවා. එයාගේ ලෝකේ තර්කයෙන් පාලනය කරන්න කියලා තමයි මේ උපරාත්තේ. හැබැයි යථාර්ථය කියන්නේ හයිපචාවසකට තමයි. එතකොට බෙරෙන්ජගේ තීරණය බෙරෙන්ජ මිනිස්සෙක් විදිහට ඉතුරුනේ එක. බෙරෙන්ජ ඉතුරුනේ උඹ ඉරේක් නිසා නෙවෙයි බං. මචං ඒකත් අහමුයි. දැන් ඔහු රයිනෝසිරස් කෙනෙක් වෙන්න කිසිම විශේෂ හේතුවක් තිබ්බේ නැහැ. සෝපාදහමේ නීති පවා ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. දැන් හිතපන් මෙතන තියෙන ගුරුත්වාකර්ෂණ බලය නැති වෙලා ගියොත් අපි ඔක්කොම මේ වෙලාව පා වෙන්න පුළුවන් බං. ඒකට හේතුවක් ඕනේ නැහැ. කිසිම දෙයකට හේතුවක් ඕනේ නැහැ. රයිනෝසිරස්ලා කියන්නේ මිනිසාගේ තර්කයෙන් බාහිර පාඩන. කියන්නේ නිරපේක්ෂ අනුභවයේ පෙනීසෙ. මගේ සැකේ දැන් කියන්නේ තේරුම් නැති දෙයක් විතරයි. උඹලගේ මේ අවුල ඉස්සරහා මගේ විද්‍යාව පවා දිය වෙලා යනවා බං. මගේ විඥානේ දැන් මහා හිස් බවක් විතරයි. මිනිසා සහ ලෝකය දැන් වෙනස් වෙලා ඉවරයි. බලපන් මේ අපේ මුළු කතාවම අපේ දැනුම අපේ මනුෂ්‍යත්වය මේ හැම දෙයක්ම නැති වෙලා යනවා බං. හැම දෙයක්ම බිඳෙන සුළුයි. ලෝකේ අපිට අර්ථකථනයක් දෙන්න බැඳිලා නැහැ.